ඉතින් නව පරම්පරාවට ආරාධනාවක්. ඒක තමයි අපේ ටොපික් එක. හරිද? මේ ප්‍රසන්ටේෂන් උනත් ඕගන් රෙජිස්ටර් වුණායින් පස්සේ සයිට් එකට ඕගලන්ට මේවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේවා කියවන්න පුළුවන්. අපි නව පරම්පරාවකට ආරාධනාවක්. ගිය පාර අපි කතා කරා මෝසෙස්ට පරණ දේවල් අතාරින්න බැරි වුණ නිසා අලුත් නායකත්වයක් දෙවියන් වහන්සේ කැඳෙව්වා. හේතුව ඒගොල්ලන් නව ක්‍රම අනුගමනය කරපු නැති නිසා. හරිද? නව පරම්පරාවට ආරාධනාවක්. දෙවියන් වහන්සේ එක එක දවස්වල එක එක කාලවල එක එක විදිහට ගමන් කරනවා කිව්වා. අපි උදාහරණයකට ගත්තා ප්‍රින්ටර් එක නැති කාලේ මොනවාද කතෝලික සභාව කරේ? එක බයිබලයක් තියාගෙන අර පූජකවරුන්ට විතරක් ඒක කොපි එකක් තියාගෙන ඒ තුලින් තමයි මිනිස්සුන්ට කියලා දුන්නේ. හැබැයි ජර්මනිය ප්‍රින්ටරේ පටන් ගත්තයින් පස්සේ ඉන්වෙන්ට් කරයින් පස්සේ මාටින් ලූතර් කරපු වැඩේ බයිබලේ ට්‍රාන්ස්ලේට් කරලා ඒ බයිබලේ පර්සනල් බයිබල් එකක් බවට පත් කරා. හැමෝටම ගන්න පුළුවන් බයිබල් එකක් බවට පත් කරා. ඉතින් මේකත් එක්ක මත ගැටුමක් ඇති වුණා කතෝලික සභාව. ඒ වගේම ඒ නිසා මොකද්ද දෙකට බෙදිලා ලොකු ප්‍රශ්න වෙලා ප්‍රොටෙස්ටන්ත සභාව බිහි වුණා. මේ විදිහට යද්දී 1900 දී පෙන්තකොස්ට රිවයිවල් එක ඇති වුණා ඇමරිකාවේදී. ඒ ඇමරිකාවේදී පත් වුණයින් පස්සේ පෙන්තකොස්ටලිසම් ඒ කියන්නේ අන්‍ය භාෂාව සුව කිරීම මේ සියල්ලම 1900න් ආයෙ පටන් ගත්තා. කලින් හිතුවේ ඒකම සිදුුනේ ගෝලයෝගේ කාලේ විතරයි මේ දේවල් උනේ කියලා හිතාගෙන හිටියා. නමුත් ඇමරිකාවේදී පොඩි යාඥා ගෘහයක් පවත්වගෙන ඉඳිද්දී මේගොල්ලන්ට අන්‍ය භාෂාව සහ විවිධ දීමනා ලැබෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒගොල්ලන් සුව කිරීම යක්කු එළවෙන ඒවා ඒ ඔක්කොම කරන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට දෙවියන් වහන්සේ විවිධ කාලවල විවිධ විදිහට පරිවර්තනය කරන නායකයන් පිරිසක් බිහි වුණා. ඉතින් ප්‍රොටෙස්ටන්ත වලින් ආව පෙන්තකොස්ටල් සභාව. ඒ පෙන්තකොස්ටල් සභාව ඊට පස්සේ ආවා. ඒ වගේ කැඩි කැඩි එක එක අධීරවල දෙවියන් වහන්සේ විවිධ නායකයන් මාරු කරමින් විවිධ සභාවල් පටන් ගත්තා. ඉතින් එක එක පැතිවලින් දෙවියන් වහන්සේ සුභාරංචිය ගෙනියන්න පටන් ගත්තා. ඉතින් මේ නව පරම්පරාවක අපි ඉන්නේ. නායකත් උන්වහන්සේගේ අරමුණ අනුව වෙනස් වෙනවා. හරිද? දෙවියන් වහන්සේගේ අරමුණ අනුව තමයි නායකත්වයන් වෙනස් වෙන්නේ. අපිට හිතෙන දේ කරන්න නෙමෙයි අපි මෙතන ඉන්නේ පූජකවරු ඉන්නේ. අපි හිතමු ඊශ්‍රායලේ පූජකයෝ වගේ ඉස්සර වගේ සත්තු මරලා දෙවියන් වහන්සේ ඉදිරියේ අපි පාප පූජාව කරොත් ඒක මේ කාලයට හරියන්නේ නැහැ. ඒක නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සෑම සත්ත්ව පූජාවකටම තිත තිබ්බා. ඒ තුලින් අපිට පුළුවන් යේසුස් වහන්සේ තුලින් අපිට පාප පූජාවට යේසුස් වහන්සේ මැදිහත් වුණා. ඒ වගේම දෙවියන් වහන්සේ එක එක කාලෙදී මේ දේවල් මාරු කරා. ඉතින් මතක තියාගන්න මේ ඔක්කොම කරන්නේ දෙවියන් වහන්සේ. හරිද? ඉතින් දෙවියන් වහන්සේ දුර දකින එක්කෙනෙක්. හරිද? අනාගතයේ දකින කෙනෙක්. එයා අතීතයේ හිර වෙච්ච කෙනෙක් නෙමෙයි. හරිද? අපි নমස්කාර කරන දෙවියන් වහන්සේ හැමතිස්සෙම වෙනස් වෙන සුළුයි. ඉතින් දෙවියන් වහන්සේ හැමතිස්සෙම නව පරම්පරාවක් අලුතෙන් කැඳවන අලුත් දෙයක් කරන්න. පොරොන්දු හිමිකිර ගැනීමට නම් නව පරම්පරාවක් අලුත් විදිහට කීකරු සෙනගක් අවශ්‍යයි. හරිද? පොරොන්දුවක් හිමි කරගන්න නම් අපිට පරණ විදිහට කිසිම දෙයක් කරන්න බෑ. හරිද? දැන් අපි ඇවිල්ලා හැමතිස්සෙම කිව්වොත් හඳ ඇවිල්ලා මේ දැන් අපි දන්න දේනේ හඳට කවදාවත් යන්න බෑ. හඳ ඇවිල්ලා නිකන් ප්ලේට් එකක් වෙන්න ඇති කිය අපි ඒ මනසින් හිතාගෙන හිටියොත් ඒක අපි හිතන විදිහ. හැබැයි දෙවියන් වහන්සේ තමයි මේ ඔක්කොම හැදුවේ. ඉතින් අපේ මේ දැනුම වැඩි වෙන්න අපි හඳ කියන්නේ ග්‍රහලෝකයක් වගේ. ඒ දැනීමත් වැඩි වෙනවා.
ඒ දැනීමත් එක්ක දෙවියන් වහන්සේගේ සුභාරංචියේ ඒ වගේම දෙවියන් වහන්සේ මිනිස්යාට කතා කරන විදිහේ වෙනස් වීමද සිදු වෙනවා. හරිද? දැනුමත් එක්ක තමයි මේක වෙන්නේ. හරිද? ඉතින් දැනුමත් එක්ක විනාශය එනවා වගේම දෙවියන් වහන්සේ දැනුමත් එක්ක එයාගේ මිනිස්යාට කතා කරන විදිහේ වෙනස් වීම වෙනවා. දැන් අපිට පේනවා මෙතන මෝසෙස් ඉස්සෙල්ලාම කතා කරේ කොහොමද? මෙහෙම මේ මොකද්ද ගහක් ගිනි ගන්නවා වගේ තියෙනවා. ඉස්සරහට ගිය ගමන් දෙවියන් වහන්සේ කතා කරන්න පටන් ගත්තා මෝසෙස්. ඒක වෙනස් වුණා. පස්සේ ඒවා වෙනස් වෙන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ මිනිස්යාට කතා කරන විදිහ වෙනස් වෙන්න පටන් ගත්තා. ඉතින් දෙවියන් වහන්සේ විවිධ ආකාරවලින් ගමන් කරා. හරිද? මෝසෙස් තුලින් ඊශ්‍රායල් ගලව ගත්තා. හරිද? මොකද ඉස්සල්ලාම කරේ? මෝසෙස්ට කිව්වා ගිහිල්ලා ඊශ්‍රායලේ ගලවන්න. එතකොට මෝසෙස් ගිහිල්ලා දෙවියන් වහන්සේගේ බයිබලයක් තියා කැමැත්තක්වත් දැනගෙන හිටියේ නැහැ. දෙවියන් වහන්සේ කිව්වා මගේ මිනිස්සු ටික බේරගන්න. බයිබලයක් තියා කිසිම දෙයක් ලියවිලාවක් තිබ්බේ නැහැ ඒ දවස්වල. මොකද්ද කිව්වේ? ගිහිල්ලා මගේ සෙනග නිදහස් කරන්න. එතකොට මෝසෙස් ඇවිල්ලා පීඩා 10කින් ඒගොල්ලන් නිදහස් කරා. නිදහස් කරයින් පස්සේ දෙවියන් වහන්සේ ඉස්සල්ලාම කරපු දේ මේගොල්ලන්ට සීනායි කන්දේදී ව්‍යවස්ථාව දුන්නා. දස පනත දුන්නා. හරිද? මෙන්න මේ පනත අනුව ඕගලන් ජීවත් වෙන්න. මාර අන්දේවරු අපි පස්සේ කතා කරන මේ පනත් අනුව ජීවත් වෙන්න. මේක තමයි පදනම. මේක තමයි ලයිෆ් එකේ පදනම. මේ පදනම තුන ඕගන් ජීවත් වෙන්න කියලා දෙවියන් වහන්සේ ව්‍යවස්ථාවක් දුන්නා. අඳින විදිය, පළඳින විදිය, පූජා කරන විදිය හැම දෙයකම පිළිවෙලක් දුන්නා. ඒ දෙවියන් වහන්සේ පිළිවෙලක් ඇති කරා. ඒ පිළිවෙලක් නැති ජනතාව අරගෙන ඒගොල්ලන් පිළිවෙලක් ඇති පූජකයෝ පිරිසක් කරා. හරිද? ඒ වගේම දෙවියන් වහන්සේ සමීපව ඔවුන් එක්ක හිටියා. හාස්කම් කරා. හාස්කම් තුලින් තමයි ඒගොල්ලන් ගියේ. ඒගොල්ලන්ගේ මුළු මේ කියන්නේ කාන්තාර ගමනම හාස්කමක්. හේතුව ඒගොල්ලන්ට හැමදාම කෑම හම්බුනේ මන්නා. ඉතින් මේවා ඉතින් එකතු කරලා තමයි මේගොල්ලන් එතන ජීවත් වුනේ. මස් කෑවේ වටුවෝ. දෙවියන් වහන්සේ වපු වටුවෝ කාලා තමයි ඒගොල්ලන් ජීවත් වුනේ. ඒගොල්ලන්ට සැපීම ලැබුණේ දෙවියන් වහන්සේගෙන්. හාස්කම් වලින් තමයි ඒගොල්ලන් ජීවත් වුනේ. වතුර ඉල්ලපු ගම මොනවාද කරේ? ගල් පළලා හරි වතුර දුන්නා. දැන් මේගොල්ලන් වැඩ කරලා නෙමෙයි දේවල් ලබා ගත්තේ. මොනවාද කරේ? මෝසෙස් මැදිහත් වුණා මිනිස්සු වෙනුවෙන් මේ දේවල් සපයන්න. මොනවාද කරේ? මෝසෙස් තමයි මැදිහත් වුනේ. මිනිස්සු ඇවිල්ලා මෝසෙස්ගෙන් ඉල්ලුවා. මෝසෙස් දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා. මේක තමයි පිළිවෙල. හැබැයි දෙවියන් වහන්සේ මේකත් එක්කම පූජකවරු පිරිසක් බිහි කරා. ඒ ආරෝන්ගේ වංශයෙන් පූජක පිරිසක්. ඒගොල්ලන් අඳින විද, පූජා ඔප්පු කරන විදිය මෙන්න මේ දේවලුත් දෙවියන් වහන්සේ කියලා දීලා මෙන්න දැන් බයිබලයේ කියලා දෙයක් කියනවා. වචනය කියලා එකක් කියනවා. නීති ලිව්වා. දැන් අපි දින 40 දී කීයක් ඉගෙන ගත්තද? මේ වගේ අපි එක දේවල් එක දවස් ඉගෙන ගන්නවා වගේ ඊශ්‍රායල් කට්ටිය මේ අවුරුදු 40 දී ගොඩාක් දේවල් දෙවියන් වහන්සේගෙන් ඉගෙන ගන්න පටන් ගත්තා. මෝසෙස් මේවා ලියන්න පටන් ගත්තා. මෙන්න මේ වචනේ තමයි ඔයගලන් අද මම තියාගෙන දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ. හරිද? ඉතින් මේ ඉස්සෙල්ලම් මතක තියාගන්න ඊශ්‍රායල් කට්ටියට බයිබලයක් කියලා දෙයක් තිබුණේ නැහැ. නමුත් දෙවියන් වහන්සේත් එක්ක උන් ජීවත් වෙද්දී ඒ කාලෙදී දෙවියන් වහන්සේ දීපු දේවල්, දීපු නීති, ව්‍යවස්ථා ඒවා ලියලා තමයි ඒගොල්ලන්ගේ ගමන ලියලා තමයි මෙන්න මෙහෙම බයිබලයක් ආවේ. හරිද? ඒ ගමන ලියලා තමයි බයිබලයක් ඇති උනේ. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය ගේන්න ඊශ්‍රායල් කට්ටිය දෙවියන් වහන්සේ පාවිච්චි කරා. පාලු කරේදී දෙවියන් වහන්සේ මොනවාද කරේ? ස්වර්ගයෙන් මන්නා දුන්නා. ඊට පස්සේ ඒක නික්ම යාම 16 බලන්න පුළුවන්. පර්වතයෙන් ජලය දුන්නා. ගණන් කතේ 20 බලන්න පුළුවන්. වලාකුළු සහ ගිනි කුළුණු වලින් ඒගොල්ලන් එක තැන් වලට ගෙනිච්චා. ඒකත් බලන්න පුළුවන් නික්ම යාම වලින්. ඊට පස්සේ අවුරුදු 40ක් හාස්කම් වලින්ම
දෙවියන් වහන්සේ සැපෙව්වා. දැන් හාස්කමෙන්ම ගිහිල්ලා හරියයිද? අන්න ඒ හාස්කමෙන්ම සැපෙවූ මිනිස්සුන්ට කානාන් දේශෙන්ට ඔත්තු කරවෝ 12 දෙනෙක් යවුවා. හරිද? කානාන් දේශයට ඔත්තු කරවන් 12 දෙනෙක් යවුවා. ගණන් කතාව 13. අන්න ඒකෙන් 10 දෙනෙක් ආවා බයයි. අන්න යෝධයෝ ඉන්නවා හින සයිස් අපිට ගහ ගන්න බෑ කියලා කිව්වා. හැබැයි ජොෂුවා සහ කාලෙබ් ඇදහිල්ලෙන් ජය ගන්න පුළුවන් කිව්වා. දෙන්නෙක් පුළුවන් කිව්වා 10 දෙනෙක් බෑ කිව්වා. ඉතින් ඡන්දය අනුව මොනවාද කරන්නේ? බය වැඩි. ඡන්දය අනුව 10 දෙනෙක් බයයි. ගෝත්‍ර වලින් 10ක් බයයි. ඒක නිසා ඒගොල්ලන්ට පොරොන්දු දේශයට යන්න බය නිසා පොරොන්දුව ප්‍රමාද වුණා. මොනා නිසාද? බය නිසා. හරිද? ගොඩාක් කට්ටිය පොරොන්දු නැති කරගන්නේ ඒගොල්ලන්ට බය නිසා. හරිද? බය නිසා තමයි පොරොන්දුව නැති වෙලා කාන්තාරෙම මැරෙන්නේ. ගොඩාක් කට්ටියට පොරොන්දුව නැති වෙන්නේ මෙන්න මේ බය නිසා. හරිද? ඉතින් නව પરම්පරාවක් හැබැයි නැගී සිටියා. අම්මලා තාත්තලා ඉතින් බයෙන් ඔහේ කාන්තාරයට වෙලා මන්න කකා හිටියා. ළමයිට නම් අර පොරොන්දු දේශය අත්පත් කරගන්න ඕන. ඒගොල්ලන්ට මේ වටේ ඇවිද ගිහිල්ලා එපා වෙලා මොනවාද කාන්තාරේ ගිහිල්ලා එපා වුණා. දැන් අපිටත් එහෙම තමයි. අපි ඇවිල්ලා ලංකාව වටේ දවස් 40ක් ගියා. අපිට දැන් මේ වාහනයක් තියා බයික් එකක් දකිද්දි අප්පිරියයි. දැන් ගෙදරට වෙලා ඉන්න ඕනේ. ඒ වගේ තමයි. අර ළමයිට තිත්ත වෙලා තිබ්බේ කාන්තාර වටේ අම්මලා තාත්තලාගේ පිටිපස්සේ ගිහිල්ලා. ඉතින් පැරණි પરම්පරාව ඇවිල්ලා ඒකට පුරුදු වෙලා. හැබැයි ළමයිට ඒක අවශ්‍ය නැහැ. ළමයිට බැරි වුණා. ඉතින් ඒක නිසා මෝසෙස්ගෙන් යොෂුවට මේ නායකත්වයේ මාරු වුණා. බිය වෙනුවෙන් ධෛර්යය ඒගොල්ලන්ට පැමිණියා. ඒගොල්ලන් බය වුණේ නැහැ. ඒගොල්ලන් යෝධයන්ට බය වුණේ නැහැ. කිසි දෙයකට බය වුණේ නැහැ. ඒගොල්ලන් සැකේ වෙනුවට ඇදහිල්ලාව. දැන් ඒ කාන්තාරේ හිටපු කට්ටිය දෙවියන් වහන්සේව සැක කරා. හැමතිස්සෙම හාස්කා. හරිද? ඔය සුව මෙහෙ ඉන්නේ හැමදාම සුව මෙහෙ. පොන්ද සුව කරගන්නවා මේක කරගන්නවා ඒත් සැකේ. දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද කියලා. හරිද? ඒත් සැකේ. සුව මෙහෙ කවදාවත් හරියට කන්නේ බොන්නේ නැහැ. හරිද? එක්සර්සයිස් එකක් නැහැ. හරිද? දැන් මාත් ඔය සුව මෙහෙ කරලා තියෙනවා. වැඩිපුර එන්නේ ඔළුව රිදෙනවා, කොන්ද රිදෙනවා, කකුල රිදෙනවා. කිව්වම සිස්ටර් ඔයා කනවා වැඩිනේ. ඒකනේ ඔය යටිපතුල් පොඩ්ඩක් එක්සර්සයිස් කරන්න. ඒක තමයි. දැන් ගොඩක් අය මේවා සුව කරගන්න එනවා. ඒගොල්ලන් දෙයක් නොකර. හරිද? වකුගඩු හදාගන්න එනවා වතුර නොබී. හරිද? ඊට පස්සේ හරියට කන්නේ නැතුව එක හෘදය ආබාධ හදාගන්න මේ සුව කරගන්න එනවා. පිළිකා සුව කරගන්න එනවා. හරියට කන්නේ බොන්නේ නැතුව වැරදි කෑම කාලා මේගොල්ලන් පිළිකා සුව කරගන්න එනවා. හරිද? මේගොල්ලන් හාස්කම් බලාපොරොත්තුෙන් ඉන්න ජනතාවක්. හැබැයි නව પરම්පරාව එහෙම නෙමෙයි. නව પરම්පරාව දෙවියන් වහන්සේ කියන විදිහට කෑවා, බිව්වා, ඇඳා, පැලැන්දා. ඒ වගේ මේගොල්ලන් කිසි ලෙඩක් තිබ්බේ නැහැ. ඒගොල්ලන් ශක්තිමත්, පුෂ්ටිමත්, ඒගොල්ලන් බය නැහැ. ඒගොල්ලන් දුවල පැනලා හිටියා, හොඳ ෆිට් එකේ හිටියා, ලෙඩ නැහැ, මොනවත් නැහැ. ඔය මේ සුව මෙහෙ ගානේ ගියේ නැහැ. ඒගොල්ලන් ඇවිල්ලා මේ ඒ පැත්ත පලාත යන්නේ. අඩුම ගානේ මේ මොකද්ද මේක හරි බෝරින් අනේ මේ හැමදාම මේ සබතේ ගිහිල්ලා බලන්න අර මිනිස්සු කොඳුරනවා. මේක හරියන්නේ නැහැ නේ අප්පා කියලා ඒගොල්ලන් ඒකටත් යන්නේ නැතුව ඉන්න පටන් ගත්තා. හැබැයි දිව්‍යන් වහන්සේ මෙන්න මේ කට්ටියව පාවිච්චි කරන්න පටන් ගත්තා මොනකටද? ඊළඟ තැනට. හේතුව ඒගොල්ලන් සැකේ වෙනුවට ඇදිහිල්ල තිබ්බා, බිය වෙනුවට ධෛර්යය තිබ්බා. මේ නිසා මේගොල්ලන් දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම කාන්තාරේ යද්දි පිටිපස්සෙන් මෙන්නේ කවුද දන්නවද? අමාරුම කට්ටිය. හරිද? හිතන්නෝ ලෙඩ වෙච්ච කට්ටිය, ඊට පස්සේ වයසක කට්ටිය තමයි කාන්තාරේ වටේ ඇවිදිද්දි පිටිපස්සෙන් මෙන්නේ.
මේ ආරාධි රජු ඇවිල්ලා කරපු වැඩේ මේ පිටිපස්සේ අමාරුවෙන් එන දුර්වල කට්ටියව පැහැරගෙන ගිහිල්ලා හංගගත්තා. මේ මොනවාද පැහැරගත්තා. ඉතින් ඊශ්‍රායෙල් වල මේගොල්ලන් ගිහිල්ලා කිව්වා කවුද අලුත් කට්ටිය ජොෂුවයි ඔක්කොම කිව්වා දෙවියන් වහන්සේ ඔබ මේ සතුරා පාවා දෙනවා නම් අපි සම්පූර්ණයෙන් මේක විනාශ කරලා දානවා කියලා. හරිද? මොකද්ද කිව්වේ? දෙවියන් වහන්සේ අරගොල්ලන් බයයි. ගිහිල්ලා මේවා ගිනි තියලා දාන්න. අපි ඇවිල්ලා මේගොල්ලන්ව බේර ගන්නවා. ඒ වගේම ඒ සේරම ගිනි තියලා ගිනි බත් කරලා තමයි අපි එන්නේ කියලා. කිව්ව ගමන් දෙවියන් වහන්සේ මොනවාද? මේ එදා මොනවාද? පැහැරගෙන ගිය මිනිස්සු ගලවන්න මෙන්න මේ අලුත් දෙවියන් වහන්සේ තුල බය නැති මෙන්න මේ කට්ටියව යවුවා සටනට. ඒ ස්ථානයේ හෝර්මා කියන නම තිබ්බා. ඉතින් ඒගොල්ලෝ මොනවාද කරේ? ගිහිල්ලා ඒ සිටි මේ මොනවාද සියලුම ස්ථාන ගිනිබත් කරලා නැති නාස්ති කරලා ඒක නැත්තටම නැති කරලා ඒගොල්ලන්ගේ කට්ටිය ගලවන් ආවා. අනිත් රජවරු බය වුණා. ඊශ්‍රායෙල් කට්ටිය දැන් ඇවිල්ලා මෙන්න වටේ කැරකි කැරකි ඉන්නේ කියලා. කලින් මොනවද කරේ? කාන්තාරේ වටේ කැරකි කැරකි ගිනි බෝලේ කියා හිටියා. දැන් මේ සෙට් එක මේක හරියන්නේ ගිනි බෝලේ පොඩි කාලේනේ. ඕක මේ අම්මලා තාත්තලාට කරන්න කියලා අර සෙට් එක ගිහිල්ලා මෙන්න ඒගොල්ලන්ගෙන් අල්ලගත්ත ඒ මිනිස්සු ටික බේරගෙන ආවා. ඒ වගේම තමයි පලස්තීනෙත් උනේ. හරිද? ඕකත් අහගන්න. හරිද? දැන් පලස්තීනේ ගිනිබත් කරා කියලා කට්ටිය කෑ ගහනවානේ. හරිද? පලස්තීන මොනවාද කරේ? පලස්තීනේ කට්ටිය රිංගලා 200 ගාණක් අහිංසක මිනිස්සු මොනවාද කිඩ්නැප් කරගෙන ගියා. ඒ වගේ එන අහිංසක මිනිස්සු ටිකක් මැරුවා. ඔය රජ කරා වගේ. ඒ වගේම ඊශ්‍රායලේ මොනවාද කරේ? බය නැතුව ගියා, ගිනිබත් කරා, කට්ටියව බේරගෙන ආවා. ඕක තමයි කරන්නේ. හරිද? මේ ඊශ්‍රායලේ ඕක කලිනුත් කරා, දැනුනුත් කරනවා. දැන් එහෙම ගිහිල්ලා යුදෙව්වෙම උස්සන් එන්න එම හදන්න එපා. ඕගලන්වත් ගිනිබත් වේ. හරිද? ඒක තමයි දෙවියන් වහන්සේ හදපු සෙනගගේ හැටි. හරිද? දෙවියන් වහන්සේ ගොඩ නගපු සෙනග බය නැහැ. හරිද? ඒ වගේම ඕගලන් බයද? ඕගලන්ගේ කවුරු හරි උස්සන් ගිහිල්ලා ගියොත් ඕගලන් බයද කියන එක තමයි ප්‍රශ්නේ. තාමත් ක්‍රිස්තියානි බියගුළු කට්ටියක්. ඒක නම් මට කියන්න පුළුවන් 100%ක්. ඉරණම හැංගීම බාධාවක්. ඒක තමයි අපි තාම කාන්තාරේ. හරිද? බිය, කෝපය, දුක, ආත්ම අභිමානය මෙන්න මේ දේවල් පොරොන්දුෙන් වෙන් කරා. අපේ ලංකාවේ තාම සුභාරංචිය ගිහිල්ලා නැත්තේ මෙන්න මේ දේවල්. ඒක ඇවිල්ලා බිය, අනිත් එක කෝපය, අනිත් ඒ දුක, හැමතිස්සෙම දුකයි. අපිට හැමදාම ගානවනේ අනි බලන්න අපිට හරිම පීඩාවනේ. මේ චර්ච් එකට පීඩාව අපිට චර්ච් එකක් හදාගන්න බෑ අනේ. ගගා දුක. අනිත් එක තමයි කෝපය. අර පාස්ටර්ලා මේ බලන්න අපේ කට්ටිය හිට ගෙනියනවා, මෙහෙට ගෙනියනවා. මේක නිකන් මයිග්‍රේෂනල් කොන්ග්‍රිගේෂන්. AOG එකේ ඉඳන් මෙතඩිස්ට් ඉඳන් AOG ඉඳන් CPM මේක මේ ගැලවීමක් එන්න ලංකාවට. ඉන්න කට්ටිය මාරු වෙවි ඉන්නවා. අර මේ එක පල්ලි වලට මාරු වෙවි ඉන්නවා. ගැලවීමක් එන්නේ නැහැ. හරිද? ඉතින් පොරොන්දු අයිති කරගන්න බෑ. ඊටසේ බය. ඉතින් බයයි. අපි පොඩි සෙට් යන්නේ ඉන්නේ. අපි කොහොමද මේ දේවල් කරන්නේ? අපි කොහොමද සුභාරංචිය ගම්වලට ගෙනියන්නේ? ගියොත් ගුටි කනවනේ. ඒ බය නිසා මේගොල්ලන් සුභාරංචියට ගම්වලටවත් යන්නේ නැහැ. ඉතින් මේ නිසා පොරොන්දු අයිති කරගන්න බැරුව තාම ලංකාවේ 6%යි ඒකෙනුත් 2%ද කොදෝ ක්‍රිස්තියානි. හරිද? ඒක තමයි. ඒක ඊට කලින් ඉංග්‍රීසි කාලේ මේ මොකද්ද අපිට දීලා ගියේ ඊට වැඩිය ප්‍රතිශතයක්. දැන් එන්න ක්‍රිස්තියානි ප්‍රතිශතය ලංකාවේ අඩු වෙනවා. මොනවා නිසාද? වෙන මොනවත් නෙමෙයි. බය නිසා. හරිද? මෙන්න මේක නිසා
ඕගලන් දන්නවනම් ක්‍රිස්තියානි පල්ලි වලට 103යි 110යි ගන්න පුළුවන් ක්‍රිස්තියානි ළමයි. ඉතුරු ඔක්කොම අන්‍ය ජාතික ළමයි ගන්න ඕනේ. අපි ක්‍රිස්තියානි පල්ලි වලට ගියා ෆ්‍රී බයිබල්ස් දෙන්න. ඒ ක්‍රිස්තියානි පයිප් මේකෙන් ගිය ඔප්පෝ එපා ඕගලන් මේ අපේ ආගම උගන්වන කට්ටියට විතරක් දෙන්න කියලා. හැබැයි බෞද්ධ තැනට ගිහිල්ලා අපි බයිබල් ටික බෙදුවා කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි ක්‍රිස්තියානි පල්ලියේ අපිට බයිබල් බෙදන්න බෑ. අපි කරා 30000ක් නුවර අපි බෙදුවා බයිබල්. ඉස්කෝලේ ළමයිට හොස්පිටල්ස් වලට ආමි එකට ගිඩියන්ස් වලින්. ඉතින් ඒක මේ හරි අමාරුයි. ඒක දැක්කම දුකයි. හරිද? ඇත්තටම දුකයි. මේ ක්‍රිස්තියානි ප්‍රින්සිපල්ලා ක්‍රිස්තියානි ටීචර්ස්ලා ඒගොල්ලන් කරන විදිහ දැක්කම මේක හරිම ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ සුභාරංචිය කොහොමද යන්නේ කියලා ක්‍රිස්තියානිම තමයි සුභාරංචිය නවත්තලා තියෙන්නේ. හරිද? ඉතින් මේ නිසා දෙවියන් වහන්සේ නව නායකයෝ පිරිසක් බය නැති. හරිද? බය නැති කට්ටියක් දෙවියන් වහන්සේ පොරොන්දුව අයිති කරගන්න කැඳවනවා. පොරොන්දු ඉටි කිරීමට ධෛර්යය අවශ්‍යයි. හරිද? යොෂුවා ශක්තිමත් ධෛර්යය සිටින්න මක්නිසාද ඔබගේ දෙවි වූ ස්වාමින් වහන්සේ ඔබ සමග සිටිනසේක. යොෂුවාට මොනවාද කිව්වේ? වා යන්න බය නැතු මං ඉන්න ඔයත් එක්ක. හරිද? ඒ වගේම අපි කොහෙ ගියත් බය වෙන්න හොඳ නැහැ. ඇයි? අපිට ආධිපත්‍යයක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. පල්ලියට ගේන්න ඕනේ නැහැ සුව කරන්න. ඔයා ඒ ගෙදරට යන්න යේසුස් වහන්සේ සුව කරා. හරිද? ගෙවල් වල යේසුස් වහන්සේ සුව කරා. විවිධ දේවල් කරා. කට්ටිය බයයි. හරිද? මං අර ගෙදරට ගියොත් ඕක වෙන්නේ නැති වෙයිනේ. මම මෙහෙම කිව්වොත් අර තෙල් බෝතලේ නෑනේ. ඒක නිසා ඒක වෙන්නේ නැති වෙයිනේ. ඇදහිල්ල වෙන කොහෙද? ඒ පරණ කට්ටියට ඒ දේ කරන්න බෑ. හැබැයි නව પરම්පරාවට ඒ දේ කරන්න පුළුවන්. හේතුව මොකද්ද? දෙවියන් වහන්සේ ඒගොල්ලන් එක්ක ඉන්නවා කියලා ඒගොල්ලන් විශ්වාස කරනවා. ඇදහිල්ල කියන්නේ ඒක තමයි. හරිද? තෙල් බෝතලේ නෙමෙයි දෙවියන් වහන්සේ ඉන්නේ. මෝසෙස් හිතුවා එයාගේ සැරෑටියේ කියලා. හැබැයි දැන් ජොෂුවා එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා කියලා විශ්වාස කරා. පූජකයෝ පිරිසත් එක්ක ඉන්නවා කියලා විශ්වාස කරා. මේ ඇදහිල්ලත් එක්ක බය නැතිකමත් එක්ක දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙලා පොරොන්දු දේශය අයිති කරගන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට දැන් ධෛර්යය ඇවිල්ලා තියෙනවා. අපි ඇදහිල්ලෙන් සටන් කරන්න ඕනේ. දෙවියන් වහන්සේ තමයි පොරොන්දුව දෙන්නේ. නමුත් ඒ පොරොන්දුව ගන්න අපි සටනක් කරන්න ඕනේ. නිකන් ඉඳලා හලෙලූයා ආමෙන් හලෙලූයා කිකියා උදේ නැගිටිනවා නැගිටලා යාඥා ඉල්ලීම් ටික කියලා යාඥා කරනවා. හරි. දෙවියන් වහන්සේ සපේනසේක ගාලා ඉන්නවා. හරි සපේනවා. කණ්ඩ බොණ්ඩෙයි අරවයි ඕවා තමයි. ඊට වැඩි උඩින් දේවල් වෙන්නේ නැහැ. ලොකු දේවල් කරන්න ඕන නම් ඕගලන් දෙයක් කරන්න ඕනි කියලා තමයි දෙවියන් වහන්සේ මෙතන කියන්නේ. හරිද? මන්න කකා ඉන්න නෙමෙයි දෙවියන් වහන්සේ ඊජිප්තෙන් මේ ඊශ්‍රායල් කට්ටියව ගෙනාවේ. දෙවියන් වහන්සේගේ හාස්කම් බල ඉන්න නෙමෙයි දෙවියන් වහන්සේ මේ කට්ටියව කැඳෙව්වේ. එන හැමදාම දෙවියන් වහන්සේ කියන ඔන්න මැජික් එකක් කරනවා. හැමෝම එන්න රතු මුහුද ගන්න. ඔන්න දෙබෑ කරා. ඔන්න එකතු කරා. ඔන්න දෙබෑ කරා. ඔන්න එකතු කරා ගගා ඒ මිනිස්සු මවත කර ඉන්නවා. දැන් බලන්න පල්ලි වලත් ඒකනේ කරන්නේ. ඔන්න වැටුණා. ඔන්න නැගිට්ටුවා. ඔන්න වැටුණා. ඔන්න නැගිට්ටුවා. මොකද්ද මේ කරන්නේ? මේකද දෙවියන් වහන්සේ ක්‍රිස්තියානි කට්ටිය කැඳවපු දේ අරමුණ. ඔන්න වැටුණා. ඔන්න නැගිට්ටුවා. ඔන්න බඩ ගන්නවා. ඔන්න බලන්න ඔන්න කට්ටිය බඩ ගන්නවා. ඔන්න මගේ බල ගගා ඕක මොකද්ද මේ කරන්නේ? මේකද දෙවියන් වහන්සේ ක්‍රිස්තියානි කට්ටියව කැඳෙව්වේ. හරිද? ඒක නිසා දෙවියන් වහන්සේට ඕනේ රොටිය හැමතිස්සෙම දෙපැත්ත දදා ඉන්න නෙමෙයි. දෙවියන් වහන්සේට අවශ්‍ය ඕගන් ඉදිරියට යන්න. ඒකට තමයි අපි ගොස්පල් රයිඩර් කියලා එකක් තියෙන්නේ. ඕගන් අපෙත් එක්ක ගියොත් ඕගලන්ට බලන්න පුළුවන් අපි නිකන් ගෙවල් වලට ගිහිල්ලා කතා කරලා දේවල් කරලා එන එක බලන්න. හරිද? මෙහෙම රොටිය වගේ වට ඉන්නේ.
ඒ මිනිසුන්ට දෙයක් කරලා දෙවියන් වහන්සේ තුල බලය පෙන්නලා තමයි අපි එන්නේ. හරිද? ඉතින් රොටි වඩන වගේ දෙපැත්තට දාන්න. ඒගොල්ලන් හැමදෙස්සෙම එතනින් පස්සේ නැගිටවන තැනට ගේනවා. මෙහෙම අත තියපු ගමන් වැටෙන්න නෙමෙයි ඒගොල්ලන්ව හදන්නේ. ඒගොල්ලන්ගෙන් සම්පූර්ණයෙන්ම සාතන්ගේ බාධක බිඳලා දෙවියන් වහන්සේගේ ආත්මෙන් ශක්තිමත් කරනවා. හරිද? ඉතින් මේ තැනට තමයි ක්‍රිස්තියානින් එන්න ඕනේ. දැන් පෙන්තකොස්ත රිවයිවල් එක ආවා. 1900 දී ඕගලන්ට සුව කිරීමේ දීමනාව, ඕගලන්ට අන්‍ය භාෂාවේ දීමනාව ඔක්කොම දුන්නා. බලය දුන්නා. හරි දුන්නා. දැන් ඒක මේ දෙපැත්තට පාවිච්චි කර ඉන්න නෙමේ හාස්කම් කරේ. හාස්කම් දුන්නේ. දෙවියන් වහන්සේ යම් කිසි දෙයක් අත්පත් කරගන්න තමයි දෙයක් දුන්නේ. ඒකෙන් එහාට යන්න වහල් කමින් නිදහස් වෙලා උඹලා ගිහිල්ලා අඩු නිකන් ඉන්න එපා. ගිහිල්ලා වැඩක් කරන්න. වැඩක් කරලා දෙයක් කරන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්න. ලොකු ව්‍යාපාර පටන් අරගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඒවා කැප කරන්න. ඒක සුභාරංචියට යොදවන්න. නායකයන් බිහි වෙන්න, ජනාධිපතිවරු බිහි වෙන්න, මේ දේශය සුව කරන්න. දැන් මේ පුළුවන් ද මේ මෙච්චර ආශිර්වාදයක් තියෙන දෙවියන් වහන්සේ අපි අඳුරනවා. බෞද්ධ හින්දු මිනිසුන් දන්නවද මේ දෙවියන් වහන්සේ කවුද කියලා? දැන් ඒගොල්ලන්ගේ පාලකයන්ට කොහොමද මේ ආශිර්වාදයක් ගේන්න පුළුවන්? මෙච්චර කල් අවුරුදු 70 ගාණක් 76ක ශාපයක ගා ඉන්නවා. හැබැයි අපි දන්නවා ආශිර්වාද එන්නේ දෙවියන් වහන්සේගෙන් එන්නේ කියලා. දේශය සුව කරන්න පුළුවන් කියලා දෙවියන් වහන්සේට. එහෙනම් දේශය සුව කරන්න පුළුවන් නම් දෙවියන් වහන්සේට අපේ කට්ටිය නිදිද? අපේ කට්ටිය නැගිටලා නැහැ නේද? දෙවියන් වහන්සේ ඔබගෙන් මේ ප්‍රශ්නේ අහනවා. මේ පොරොන්දු අයිති කරගන්න එකම දෙයයි තියෙන්නේ. මේ මිනිසුන්ට එකම ප්‍රශ්නයයි තියෙන්නේ. මෙච්චර කාලයකට මේ මිනිස්සු තාම දුප්පත්. හරිද? දැන් බලන්න ඇමරිකාව දෙවියන් වහන්සේ ආශිර්වාද කරපු, බ්‍රිතාන්‍ය බලන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරපු